start කියලා සුබ උදෑසන තාත්තලා පුතාලා හැමෝටම සුබ උදෑසන. කෙලි උදෑසන. ඔය කෙලින් ඉඳ ගන්න ඕනේ. දඟලන්න බෑ. මන් දිහා හරියට බලාගෙන ඉන්න. මං කියන ඒවා හොඳට අහගෙන ඉන්න. වටපිට බලන්න එපා. අම්මලා දිහා බලන්නත් එපා. ඉගෙන ගන්න වෙලාවට ඉගෙන ගන්න ඕනේ. මං කියලා තියෙනවා පුටුවේ කෙලින් ඉඳ ගන්න. ඉස්සරහා බලාගෙන ඉන්න. සෙල්ලම් කරන වෙලාවට ඕන විදිහකට ඉන්න පුළුවන්. ඉස්කෝලේ ගියාමත් ඔය විදිහට පුරුදු වෙන්න ඕනේ. ඉස්සරහා බලාගෙන වටපිට බලන්න නැතුව පුටුවේ එහාට මෙහාට හෙලවෙන්නේ නැතුව ඉන්න ඕනේ. මට හැමෝම පේනවා. ඔන්න හෙලවෙන්නේ නැහැ දැන්. හොඳ බබාලා ටිකක් ඉන්නේ. දැන් හරිනේ බලන්නකො ඉස්කෝලේ ගිහින් ඉන්න ලොකු බබාලා වගේ හොඳට ඉඳගෙන ඉන්නවා. හරි ලස්සනයි. හැමෝම ලස්සනයි. ලස්සනට බෑන් දාලා ලස්සන ගවුම් ඇඳලා සුදු වෙලා මහත් වෙලා ලොකු වෙලා ලස්සන වෙලා ඔක්කොමලා. බලන්න හොඳට කනවා ඇති මැල්ලුම් එහෙම. නේද? මැල්ලුම් එහෙම කනවා නේද හොඳට? ඒක තමයි ලස්සන වෙලා තියෙන්නේ. මම අදත් බැලේ. ඔව්. මම ලේන් පැංචට බත් දැම්මා. ඒකනේ ලේන් පැංචට ඒ කුරුළු පැංචට බත් දාන්න ගහක ලෑල්ලක් හදාගන්න. හැමදාම බතුත් දාන්න. ඔව්. ලේන් නෑනවනේ බඩෙන් කුරු කන්න. අම්මා කුරුල්ලන්ට බඩෙන් කුරු දානකොට. ඒක තමයි මම දැක්කනේ වගේ කුරුළු පැටව කොට ඉන්නවා. ඉතින් දැන් අපි එහෙම ආදරය කරන ගමන් ඔයාලගේ ගහ බලන්න ගියාද හිටවපු ගහ බැලුවද ආදරෙන් කතා කරාද? අත උස්සන්න බලන්න. අත උස්සන්න බලන්න එහෙම කරපු බබාලා. අත උස්සන්න බලන්න. ඔව්. ඒකනේ. දැන් අපි ඉස්සරහම පටන් ගන්න කලින් ඊයේ හවස කරා වගේ පුංචි දෙයක් කරලා ඉන්න. මං කියන දෙක ටක් ගාලා කරන්න කවුද බලමු. හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. ඕම් බලන්න. Please stand up. නැගිටින්න. හරියට කරන්න. අර stand up වෙන්න. මෙහි stand up. නැගිටින්න කියලා කියන්නේ. stand up කියවම නැගිටින්න ඕනේ. මේ කරන්න. Sit down. Stand up. Sit down. Hands up. Hands up. පස්සේ දාමු මොකද කරන්නේ? කරන්නම කරන්න බැයිද? Hands down. Hands up. Hands down. Clap. ඔන්න අනිත් එක හොඳට මතක තියාගන්න. Look up. Look up කියන්නේ උඩ බලනවා. Look down. Look down. Look forward. ඉස්සරහා බලන්න. Look forward. හොඳට මතක තියාගන්න මේ ටික. Look up. Look down. Look forward. සෙල්ලම් කරනකොට යාළුවොත් එක්ක ඕක කරන්න පුළුවන්. බේරියට හිට ගන්නවා. එක්කෙනෙක් ටීචර් කෙනෙක් වෙනවා. ටීචර් ඉස්සරහට ඇවිල්ලා කියනවා look up. Look down. Look forward. ඔහොම කරන්න පුළුවන්. නිකම්ම මතක හිටිනවා. නේද? දැන් අනිත් ඒ ඉංග්‍රීසි ෆැමිලි පාඩම father කියන්නේ කවුද? mother කියන්නේ කවුද? ඒවා ඔක්කොම පාඩම් කරගන්න. කලර්ස් උගන්ලා තියෙනවා. කලර්ස් කියන්නේ පාට, red color, blue color, yellow color ඔක්කොම උගන්ලා තියෙන ඒවා පාඩම් කරගන්න. ඒ අකුරේ apple, ant, x ඒකේ ඉඳන් b c d කියලා දැන් ඕ අකුරටත් කරනවා. ඕ අකුරත් කරා. එතෙන්ට එනකන් වචන දෙක එක අකුරකින් පාඩම් කරගන්න. එතකොට ඉංග්‍රීසි වචන ගොඩාක් වෙනවා. දෙමළෙන් ගණන් කරන්න පුළුවන් දැන් 10ට. සිංහලෙන් ගණන් කරන්නත් පුළුවන්. හරිනේ දැන්? ඔන්න දැන් පළතුරු කණ්ඩ ආස බබාලා අත උස්සන්න. පළතුරු කනකොට ලස්සන වෙනවා, සුදු වෙනවා, විටමින් ගොඩාක් හම්බ වෙනවා. පළතුරු කන්න ඕනේ. කෙසෙල් ගෙඩි කන්න ඕනේ. කෙසෙල් ගෙඩි, අඹ, ගස් ලබු, අන්නාසි, peer, apple, මිදි, ගොඩක්, නාරං ඔය ඔක්කොම පළතුරු. ඒවා පළතුරු. පළතුරු වලට ඉංග්‍රීසියෙන් කියන්නේ fruits කියලා. පළතුරු වලට ඉංග්‍රීසියෙන් කියන්නේ fruits
fruits කියලා. මොකක්ද කියන්නේ? පළතුරට ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ? fruits. පළතුරට ඉංග්‍රීසියෙන් කියන්නේ fruits කියලා. අපි බලමු පළතුරු ටිකක්. ඔන්න මම පළතුරු ටිකක් පෙන්නනවා බලන්න. පළතුරු ටිකක් පෙන්නනවා මේන් තියෙනවා මගේ පිටිපස්සෙන් අඹ ගෙඩියක්. මොකද්ද? අඹ ගෙඩියක්. පේනවද ලොකු අඹ ගෙඩියක්. ඒක ඉදිලා හොඳට අඹ සුවඳක් එනවා වගේ. නේද? අඹ ගෙඩියට ඉංග්‍රීසියෙන් කියන්නේ mango. මොකද්ද කියන්නේ? mango. බලමු. අපි බලමු මේ මොනවද? කියන්න බලන්න. කෙසෙල් ගෙඩි. banana. නේද? ඉදිලා එක ඔව්. ඒකනේ ඒවා කන්න හොඳට. එතකොට ලස්සන වෙනවා. සුදු වෙලා ලස්සන වෙනවා. ඉස්සරහ කන්න. ඊට පස්සේ මේ මොකද්ද? මේ මොනවද? ඇපල්. ඇපල් කියන රතු පාටට තියෙන්නේ. රතු පාට ඇපල් ගෙඩියක්. කොළ පාට ඇපලුත් තියෙනවා. නේද? අපල් ගෙඩියක්. දැන් බලන්න මේ මොනවද? අම්මෝ ඒවත් හරි රසයි. මොනවද ඒ? හොඳට බලාගන්න. අන්නාසි. pineapple. ඔව්. ආයෙ බලන්න උඩන් ගෙඩියක් බලමු. මේ මොනවද? අම්මෝ. orange. හරි ආසයි මේවා කන්න. මේ මොනවද? මිදි පපුරක් තියෙන. ඔන්න බලාගන්න හොඳට මිදි පපුර දිහා. මම ඔව අඳින්න දෙනවා. මිදි පපුරේ මිදි පාට මිදි කොලේ දිහා මිදි දෙකේ පාට ඔක්කොම බලාගන්න. හොඳට මිදි පපුර අඳින විදිය බලාගන්න. ඔන්න හොඳට මතක තියාගන්න. දම් පාට ගෙඩියක්. මේ මොනවද? රම්බුටාන් තියෙනවා. ඔන්න රම්බුටාන්. රතු පාටට ඉඳලා තියෙනවා. රම්බුටාන් ගෙඩිය හොඳට බලාගන්න. රම්බුටාන් ගෙඩිය හොඳට බලාගන්න. මෙන්න ජම්බු තියෙනවා. ජම්බු. රෝස් ඇපල්. ජම්බු. රෝස් ඇපල්. ඔන්න පළතුරු ටික පෙන්නුවා. දැන් ඉස්සෙල්ලාම හදපු පොතක් ගන්න එක පොතක්. එක පොතක් ළඟට ගන්න. එක පොතක් ළඟට අරගෙන පොතේ පිට කවරේ ලියලා ඇති මගේ පොත පළතුරු කියලා නම යටින් ලියලා ඇති. බබාගේ නම යටින් ලියලා ඇති. හරිද? එතන ඉස්තනක් ඇති පොතේ කොහේ හරි ඉඳ තියෙනයි පිටුවේ. ඒ පිට කවරේ ඉඳ තියෙන තැන බලන්න. ඉඳ තියෙන තැනක් ඇති පිට කවරේ. ඉඳ තියෙන තැන කැමති පළතුරක් දැන් අඳින්න ඕනේ. අප ගෙඩිය කැමති නම් අප ගෙඩිය අඳින්න. කෙසෙල් ගෙඩියක් කැමති නම් කෙසෙල් ගෙඩියක් අඳින්න. ජම්බු ගෙඩියක් කැමති අය ජම්බු ගෙඩිය. රම්බුටාන් ගෙඩියක් කැමති නම් රම්බුටාන් ගෙඩියක් ඒ තියෙන තැනේ අඳින්න. ලස්සනට ඇඳලා පාට කරන්න. මගේ පොත කියලා පළතුරු කියලා ලියලා තියෙන පොතේ එතන පිට කවරේ අඳින්න ඕනේ පළතුරු ගෙඩියක්. අනියෙන් ඇඳගන්නේ දැහැමි ඔයාගේ පොත තනියම ඇඳගන්න. පළතුරු ගෙඩියක් කැමති ගෙඩියක් අඳින්න. රම්බුටාන් ගෙඩියක් කැමති නම් රම්බුටාන් ගෙඩියක් ඇඳගන්න. මිදි පපුරක් අඳින්න කැමති නම් මිදි පපුර ඇඳගන්න. ඔය පිට කවරේ හදාගන්නේ තනියෙන්. මෙහෙම දාන්න මේ ගොඩක් වුණාම කොම්බොඩ් දාන්න. දැන් පිට කවරේ හදන්නේ තනියම. දැන් ඔන්න එක දවසක් අපි ඉලක්කම් පොතකුත් හැදුවා තනියෙන්. ඒකත් පරිස්සම්.
දැන් පළතුරු පොතක් හදනවා. දාලා කොහෙ එහෙම කරන්නේ සුදු මහත්තයා. පොඩ්ඩක් අනින්න. මෙහෙම ඇයි? අන්නාසිද? ඕ අන්නාසි ඉතිලා සුවඳක් එනවා මට කන්න හිතෙනවා. මිහිනි මොකද යන්නේ? ලස්සනයි සොනක්ටි. මිහිනි මිදි පොකුරක් ඇදලා අම්මෝ ලස්සන. පාට කරන්න මිහිනි මොකටද පාට කරන්න? ඉනුසි අපේ ඉනුසි මොකද්ද? මට කියන්න ඕනේ නැත්තම් බෑනේ. අනේ ලොකු. ඉනුසි මොකද්ද? ගෙඩිය. නැතපු එක කියන්න ඕනේ. ඈ? දොඩම් ගෙඩියක් අන්න හරි ඔරේ ලස්සනයි. මට ලස්සනයි. යන්න නැතුව ගන්න කොලං කරපා. දැන් පාට. හරිම ලස්සනයි ඒක. එන්නද? මට සුවඳක් එනවා දැන් කන්න හිතෙනවා මට නැගිටලා යන්න හිතෙන්නේ නැහැ ඔයාලා හොයාගෙන ඉන්න. නෑ මං කිව්වේ පැංගිලි පාට නැස්. පැංගිලි පහ. ඒව ඒ පැංගිලි පාට. පැංගිලි පාට. ඒ ඇත්තේම කහ පාට. ඒ ඇත්තේම පැංගිලි පාට නෙවෙයි අපිට. ලියන්නකෝ. අනේ ඉවරනේ. හරිද? මේක පළතුරු ගෙඩියයි අඳින්න කිව්වේ. උණු අඳින්නේ. ඒකයි මම පෙන්නන්න දෙන්නේ. දැන් ඇඳලා ඉවරයි පෙන්නන්න පස්සේ පාට කරන්න නැත්නම් පරක්කු වෙයි. විහාසේ මොනවද? කෙසෙලුයි මේ රම්බුටානුයි. කෙසෙලුයි රම්බුටානුයි දෙකක් ඇඳලා නේද? කමන්නේ ලස්සනයි. එකයි අඳින්න ඕනේ. අනිත් අය දෙකක් අඳින්න එපා. දැන් අපි 3 දෙනෙක් විතර පාට කරලා පෙන්නපු හින්දා ඊගා පිටුවට යන්න වෙනවා නැත්නම් පොත් දෙකකුත් හදන්න තියෙන හින්දා තනියෙන් පස්සේ පාට කරගන්න හරි පුළුවන්නේ නේද? තා පොඩ්ඩකින් පොත පෙන්නන්න කියනකොට පාට කරගෙන පෙන්නන්න. හරිද? දැන් පිටුව දැහැමි මොනවද ඒ? මොනවද දැහැමි? මිහිනි මිදි පපුර ලස්සනයි. දැහැමි මොනවද? ඈ? අම්මෝ මට කන්න හිතෙනවා ඇපල්. හරි වැඩේ මට දැන් මෙතන ඉන්නත් අමාරුයි වගේ පළතුරු ගොඩයිනේ. සුවඳක් එනවා පළතුරු වල. දැන් හරි පළවෙනි පිටුව පෙරලා ගන්න දැන් පිට කවරෙන් පිටුව පෙරලන්න දන්නවනේ. ඔන්න පළවෙනි පිටුවට පෙරලා ගන්න. ඒ පිටුවේ දැන් මොකවත් ඇඳලා නැහනේ. දැන් ගන්න මම අඹ ගෙඩියක පින්තූරයක් හොයාගන්න කිව්වා. අඹ ගෙඩියේ පින්තූරේ තනියම අලව ගන්න. පින්තූරේ තනියම අලව ගන්න. ගම් ගාලා පළවෙනි පිටුවේ අලව ගන්න. ඉදත් ලස්සනයි රමුටන් හරිම ලස්සනයි කන්න හිතෙනවා. දැන් අඹ ගෙඩියේ පින්තූරේ අලව ගන්න පළවෙනි පිටුවේ. අඹ ගම්පොතේ පියනයි. අඹ ගෙඩිය පින්තූරේ අලව ගන්න මැන්ගෝ. අඹ වලට කියන්නේ මැන්ගෝ. මැන්ගෝ තියාගන්න. අම්මලා පස්සේ යටින් ඒකට යටින් පස්සේ මැන්ගෝ කියලා ලියලා දෙන්න. අඹ කියලා උඩින් සිංහලෙන් ලියා ගන්න. ඒ පළතුරු පොතේ පස්සේ කරන්න එහෙම අඹ කියලා සිංහලෙන් ලියලා යටින් මැන්ගෝ කියලා ලියන්න යටින්. ලස්සනයි සනක්ටි. හරි. පස්සේ අපි කියලා දෙන්න. පොතේ ගෑවෙනවා. අලවලා ඉවරද? ඔන්න අබලේ විහාස් හරි.
අලවලා ඉවරනම් මට ටක් ගාලා පෙන්නන්න බලන්න. හැමෝම එක සැරේ පෙන්නන්න. මිනිහි හරි. එකපාර පෙන්නන්න මිනිහි හරි. කිනුසි හරි. මවිහා හරි. නැහැමි හරි. සොනක්සි හරි. දැන් හරි. දැන් ඊගා පිටුව පෙරලන්න. අනිත් පිටුව පෙරලා ගන්න. අප ගෙඩියට පිටිපස්සෙන් තියෙන පිටුවේ තමයි අලවන්නේ. අප ගෙඩිය අලවපු පිටුවට අනිත් පැත්තේ පිටුව අම්මලා පෙන්නලා දෙන්න. ඇපල් ගෙඩිය ගන්න. ඇපල් ගෙඩිය අලවන්න. ඇපල් ගෙඩිය ගන්න. තෝරගන්න ඇපල් ගෙඩිය. ඇපල් ගෙඩිය තනියම තෝරගන්න. ඒකේ තුඩින් ඇපල් කියලා ලියලා ඉංග්‍රීසියෙන් ඇපල් APPLE කියලා පස්සේ ලියලා දෙන්න. අම්මා කතා කරනවා. තිරුති ලස්සනයි. ලස්සනයි. මිහිනි ලස්සනයි. සිදස් ලස්සනයි. හැමෝම එක සැරේ පෙන්නන්න දැන් එක සැරේ පෙන්නන්න ඇපල් ගෙඩිය. එක සැරේ පෙන්නන්න. අම්මෝ ඒව ලස්සන. හොඳට වැඩේ කරනවා බලන්න. හරි දක්ෂයිනේ. හරිම ලස්සනයි. දැන් ඊළඟ පිටුව අන්නාසි ගෙඩිය ගන්න. පයිනැපල් අන්නාසි පයිනැපල් ඒකත් අන්නාසි කියලා ලියලා යටින් පයිනැපල් කියලා ලියන්න පස්සේ පයිනැපල් දැන් අලවන්න පයිනැපල් අන්නාසි ඊළඟ පිටුවේ අන්නාසි මේ මගේ අන්නාසි ගෙඩිය පොඩ්ඩක් බලා ගන්න මම දැන් තාචුට්ටකින් අඳින්න දෙනවා. හොඳට බලන්න අන්නාසි ගෙඩිය. ඒකේ උඩින් කියනව නේද අර කොළ ටික කොළ පාට. අන්නාසි ගෙඩිය ඇඳලා කහ පාට ගාලා ඒ කොළ ටිකක් අඳින්න ඕනේ. කොළ ටික ඇඳලා කොළ පාට ගාන්න ඕනේ. මම තා පොඩ්ඩකින් අඳින්න දෙනවා. අන්නාසි ගෙඩිය හොඳට බලා ගන්න. pineapple අන්නාසි පාඩම් කරගන්න. හරි. අන්න හරි. අම්මෝ ඒවා කන්න හිතෙනවා. හරි ලස්සනයි. බලන්න හැමෝගෙම එකපාර අල්ලන්න බලන්න අන්නාසි ටික. pineapple පෙන්නන්න බලන්න. අප්පෝ ලස්සන. හරි ලස්සනයි. ඔක්කොම ඉදිලා හොඳට. සුවඳක් එනවා මට දැන් අන්නාසි සුවඳ එනවා මෙතෙන්ට. හරි ලස්සනයි. දැන් කෙසෙල් ගෙඩිය ගන්න කෙසෙල් බනානා. මේ කෙසෙල් නැවලියක් තියෙනවා මන් ළඟ. බනානා. පිටුව පෙරලා ජම්බු දෙන්නේ මම ජම්බු වලවන්න දෙන්නේ දැන්. කෙසෙල් ගෙඩිය අරවන්නකෝ. බනානා. අනිත් පැත්ත ගිහපම හලව කෙසෙල් ගෙඩි නෑ. උඩින් නෙමෙයි. කෙසෙල් ගෙඩි නැත්නම් ඔයා ටක් ගාලා ඒකේ කෙසෙල් ගෙඩියක් අඳින්න ටක් ගාලා ඇඳලා කහ පාට ගන්නවා. කෙසෙල් ගෙඩියක් යන්න හැකිනේ. ඉක්මනට ඇඳලා පාට ගන්න. බැරි නෑ ඕක දැන් පුළුවන්. ඒක තමයි තියෙන්නේ. අද දැහැමි ඇලෙව්වද කෝ බලන්න කෙසෙල් ගෙඩි දැන් දැක්කම මට ඔයාලා ගාවට එන්න හිතෙනවා වගේ. අම්මෝ ඉතිලා හොත්තට ටිනුසිගේ කෙසෙල් ආවි. ඉතින් කෙසෙල් ආවි දෙකක් කලවලා. අම්මෝ මිනිනිගෙත් එහෙම ඔක්කොම කෙසෙල් ගෙඩි ඉතිලානේ. සුවඳයි මට දැන්. අම්මෝ කෙසෙල් ගෙඩි වල සුවඳ. දැහැමිගෙත් ලස්සනයි. ඕ හරි ලස්සනයි. හරිද? කෙසෙල් ගෙඩිය අලවලා ඉවරයි. බනානා. කෙසෙල් ගෙඩිය වලට කියන්නේ බනානා. ඔන්න දැන් දොඩම් ගෙඩිය ගන්න හොයාගන්න. තනියම දොඩම් ගෙඩිය හොයාගන්න. හොයාගන්න මෙතන. දොඩම් ගෙඩිය අලවන්න. ඊළඟ පිටුවේ දොඩම් ගෙඩිය අලවන්න.
අම්මේ ඒ කොට්ටුවට ඉදරයි ගාන්නේ. උඩන් ගෙඩිය අලවන්න ඊළඟ පිටුවේ. හරිනේ බලලා අනියම ගම් ගාගෙන අලවන්න. ඔරේන්ජ්. උඩන් මත කියන්නේ ඔරේන්ජ්. උඩන් පිට කියන්නේ මොකද්ද? ඔරේන්ජ්. මේ කරවගේ. ඔරේන්ජ්. අම්මෝ ලස්සනයි. ඔරේන්ජ් මතක තියාගන්න. ඔරේන්ජ්. පළතුරු වර්ග 5යි දැන් අද අලවන්නේ. ඔය පාම පාඩම් කරගන්න. පළතුරු වල ඉංග්‍රීසියෙන් කියන්නේ fruits කියලා. fruits. මිනි ලස්සනයි. ඔරේන්ජ් හරිම ලස්සනයි. දැන් හැමෝගෙම එකපාර පෙන්නන්න විහාස් ලස්සනයි. එකපාර පෙන්නන්න බලන්න හැමෝගෙම. ඕක බලන්න. අම්මෝ දැන් කන්න හිතෙනවා ඒ පාර. හරි ලස්සනයි. ඕ ලස්සන. හරිම ලස්සනයි. තොනාක්සි ඔයා එක පිටුවේද එන්නේ ඔක්කොම? ඈ? එක පිටුවකට එක පළතුරු ගෙඩියයි ලොකුවට අඳින්න ඕනේ පිරෙන්නම. එක පිටුවක එකයි. හරි. එක පිටුවට එකයි කරන්නේ අලවන්නේ. හරි. දැන් මට හැමෝම පෙන්නන්න පිට කවරේ. පිට කවරේ පෙන්නන්න මට මේ පැත්තට අල්ල එක සැරේ. පිට කවරේ පෙන්නන්න. එක සැරේ පොතේ පිට කවරේ පෙන්නන්න පළතුරු පොතේ. ඔන්න මම දැන් බලාගෙන ඉන්නේ. එක්කෙනෙක්ගේ තියෙනවා මිදි පපුරක්, අන්නාසි ගෙඩියක් තියෙනවා, දොඩම් ගෙඩියක් තියෙනවා. තව රඹුටන් තියෙනවා. කෙසෙල් ගෙඩි තියෙනවා. අපේ හරිම ලස්සනයි. දැන් පළවෙනි පිටුව පෙන්නන්න. පළවෙනි පිටුව පෙන්නන්න අඹ ගෙඩිය මැන්ගෝ. අඹ ගෙඩිය පෙන්නන්න. මැන්ගෝ මොනවද? කියන්න බලන්න. මැන්ගෝ. අන්න හරියටම ලස්සනයි. මැන්ගෝ. ඒකත් හරි. දෙවෙනි පිටුව පෙන්නන්න. ඊගා පිටුව ඇපල්. ඇපල් පෙන්නන්න. ඇපල්. ඇපල්. ලස්සනයි. හරිම ලස්සනයි. ඊළඟ පිටුව පෙන්නන්න. අන්නාසි. පයිනැපල්. අන්නාසි පයිනැපල්. මිහිරි ඔයාලට පෙන්නන්නේ. මිහිරි. දැන් හරි. පයිනැපල්. දැන් පෙන්නන්න බනානා. බනානා. හරි. කෙසෙල් ගෙඩි බනානා. දොඩම් පෙන්නන්න. දොඩම්. ඔරේන්ජ්. ඔරේන්ජ්. දැන් අලවන පොත හරි. දැන් ඒ පොත ඉස්සරහින් තියාගන්න. පළවෙනි පිටුව කොහොමම තියාන අනිත් පොත ගන්න. තව පොතක් තියෙනවා ඒක ගන්න දැන් අතට. අනිත් පොත ගන්න. අනිත් පොතේ පිට කවරේ පෙරලා ගන්න. පිට කවරේ පෙරලා මට පෙන්නන්න මේ පැත්තට ඒ පොත පෙන්නන්න. හැමෝම පෙන්නන්න ඒ පොත. ඒකේ ඉඳ තියෙන තැනක් තියෙනවා. ඒකේ ඉඳ තියෙන තැනක් තියෙනවනේ. ඒකේ අඳින්න ලොකු දොඩම් ගෙඩියක් ඉස්තනේ ඇඳලා නැට්ට දාලා දොඩම් කොලයක් අඳින්න ඕනේ. දොඩම් ගෙඩිය ඇඳලා නැට්ට දාලා දොඩම් කොලයක් අඳින්න දැන් ටක් දාලා අඳින්න. ඒ පොතේ පිට කවරේ ලොකු දොඩම් ගෙඩියක් ඇඳලා කොලේ දාලා නැට්ටක් දාන්න. දැන් වැඩේ කරන්න කියපුවා පටන් ගන්නට වෙන වැඩ බෑ. ඉස්තනේ තියෙන තැන දොඩම් ගෙඩිය ලොකුවට ඇඳලා නැට්ට දාලා කොලයක් දාන්න. දොඩම් ගෙඩිය තැඹිලි පාට ගන්න. නැට්ට අන්න ලස්සනයි. නැට්ට තුකුරු පාට ගන්න. කොලේ කොළ පාට ගන්න.
Orange ලස්සන හිටියවන්න එපා. නැත්තම් කොළඹ. නැත්ත නෙවෙයි අර මේක. ගොඩක් වෙලා ගන්න නැතුව ඉක්මනට කරන්න. ඔන්න තනියෙන් හදන පොත ඕක. ඉස්සෙල්ලා පින්තූර අලවලානේ හැදුවේ. අම්මෝ ලස්සන සොනක්ටි. ගොඩක් ගෙඩිය හරිම ලස්සනයි. very beautiful. ටිනුසිගෙත් ගොඩක් ගෙඩිය ලස්සනයි. දැන් කොලෙත් තියෙන්න ඕනේ. ඔරේ. ඕන් දැන් පළතුරු පොතකුත් හදනවද? හරිද? දැහැම ඉවරයිද? ලස්සනයි. දැන් පළවෙනි පිටුව පෙරලා ගන්න. පළවෙනි පිටුව පෙරලන්න. ඒක දැන් අඳින්න ලොකු අප ගෙඩියක් පිටුව පිරෙන්න අඳින්න. අප ගෙඩියක් අඳින්න මැන්ගෝ. දැන් තනියෙන් අර පොතක් පෙරලා ගන්න. ඔයාලා ඉස්සෙල්ලා අලවපු පොතේ අප ගෙඩියක් පෙරලාගෙන උඩින් තියාගන්න. ඒක දිහා බලාගෙන අප ගෙඩිය අඳින්න. ඉස්සෙල්ලා හදපු පොතේ අප ගෙඩිය පෙරලා දෙන්න. ඒ අප ගෙඩිය දිහා බලාගෙන අප ගෙඩියක් තනියෙන් අඳින්න. ඉතින් අප ගෙඩියක් ඇඳලා කහ පාට ගන්න ඕනේ. ඉස්සෙල්ලා අඹ අලවපු පොත පෙරලා ගන්න ඒ පිටුව ඒක දිහා බලා අඳින්න අප ගෙඩිය. ඒක දිහා බල අඳින්න. මැන්ගෝ. මැන්ගෝ කියන්නේ මැන්ගෝ කියන්නේ අඹ. ඉදිච්ච අඹ ගෙඩියක් අඳින්න පාට කරන්න කහ පාට දාලා. හරි ඉස්සෙල්ලා අඹ ගෙඩිය බලා ගන්න. ඉස්සෙල්ලා පොතේ මැන්ගෝ. මැන්ගෝ. අමු අඹ වලට කැමති නම් කොළ පාට ගන්න. අමු ඉදිච්ච අඹ වලට කැමති නම් කහ පාට ගන්න. කොළයි කහයි ගන්න. වාගෙට ඉදිලා නම් කොළයි කහයි දෙකම ගන්න. කැමති විදියකට ගන්න. ඔයාලගේ පොතනේ. ඔයාලා ආස විදියට හදන්නේ. හරිද දැන් ඔන්න වෙලාව ඇති නේද? මැන්ගෝ වලට වෙලාව ඇති නේද? ඇති නේද? බලන්න කවුද ඉවර කියලා. අප්පෝ හරිම ලස්සනයිනේ විහාස්. අප ගෙඩිය කන්න හිතෙනවනේ. දැහැමි ලස්සනයි හැමෝම එක සැරේ පෙන්නන්න බලන්න ඇදපු අප ගෙඩිය. අම්මෝ ලස්සන. හරි ලස්සනයිනේ. හරිම ලස්සනයි. ඔය බලන්න එක සැරේ පෙන්නන්න. දැන් භාගෙ තිබිච්ච එකක් නේද? භාගයක් අමුයි. හරි ලස්සනයි. ඔය බලන්න සනක්ටි. අප්පෝ යාගෙත් තේමයි. හරිම ලස්සනයි අප ගෙඩිය. හරි ලස්සනයි. ඔය බලන්න මිහිනි. දැහැමිගෙත් ලස්සනයි. මිහිනි බලන්න අප ගෙඩිය. හරි ලස්සනයි මැන්ගෝ. මැන්ගෝ.
ඔය විහිණි එන්නට බලන්න. මිහිණිගේ ලස්සනයි. ඊගා පිටුව පෙරලා ගන්න. ඊළඟ පිටුව ඉස්සෙල්ලා අලෝක පොතේ ඇපල් ගෙඩිය පෙරලා ගන්න. ඉස්සෙල්ලා පොතේ ඇපල් පිටුව පෙරලා ගන්න. කලින් අලෝක ඇපල් ගෙඩිය පෙරලා ගන්න. ඒක පෙරලාගෙන ඇපල් ගෙඩිය දිහා බලාගෙන පිටුව පිරෙන්නම ඇපල් ගෙඩියක් අදින්න. ඉස්සෙල්ලා පොතේ ඇපල් ගෙඩිය දිහා බලාගෙන පිටුව පිරෙන්න ඇපල් ගෙඩියක් අදින්න. ඉස්සෙල්ලා පොතේ ඇපල් ගෙඩිය දිහා බලාගෙන අදින්න. එතකොට පුළුවන් වෙනවා. එහෙමයි අදින්න. ඇපල් ගෙඩිය ලස්සනට අදින්න. ඉක්මනට අදින්න. බලායින්න එපා වරක් වෙනවා එතකොට. ඒ විදිහට මෙතෙන්ට අඳින්නේ. ඉතින් ඇපල් ගෙඩිය බලාගෙන පෙරලා ගන්න. ඔය බලන්න සොනාක්සි. මේ හෙට අම්මෝ සොනාක්සි හරිම ලස්සනයිනේ. ඒ විදිහට ඇපල් හරි ලස්සනයි. කවුද? ඔය කරන්නේ එයා ආසාවෙන් වැඩ කරනවනේ වෙනදත්. දැනුත් එහෙමයි. ඉහාස් හොඳට කරන්න. ඔය ඉන්නේ. දැන් ලස්සන පොතක් තමයි හැදෙන්නේ අන්තිමට බලන්නකෝ. ලක්ෂ පහර දානකොට පුළුවන් තරම් ඉක්මන් කරන්න පුරුදු වෙන්න. දැන් සොනාක්සි ඉවරයි. පිටුව පිරෙන්න බඳපු යායට තමයි පටක් වෙනවා ඇත්තේ. පිටුව පිරෙන්නම අදින්න කියලා කිව්වා මම. එතකොට තමයි ලස්සන පොත. දැන් ඇත්තද? ඔය බලන්න දැහැමි. දැහැමිගෙත් ලස්සනයි. දැහැමිගෙත් ලස්සනයි. තැඹිලි පාට දේව තියෙනවනේ අම්මේ. ඇපල් ගෙඩිය ගාන්නේ රතු පාට. දැන් අර පොතෙන් බලාගත්ත හැටි. එතකොට පළතුරු ඔතන තියෙනවා රතු පාට තියෙනවා, කහ පාට පළතුරු තියෙනවා, තැඹිලි පාට පළතුරු හැම පාටකම තියෙනවා. ඇපල් ඉවර නම් මට පෙන්වන්න බලන්න එක සැරේ. අම්මේ නැට මේ පාට ගන්න රතු පාට. ලස්සනයි මිහිනි. හරිම ලස්සනයි. දැහැමිගෙත් ලස්සනයි. තිනුසිගෙත් ලස්සනයි. පාට පේනවා තව ගන්න. විහාස ඔය බලන්නකෝ අම්මා බොරුනේ කිව්වේ ලස්සනයි අර අම්මෝ ඇපල් ගෙඩිය හොඳට ඉදිලා. හරිම ලස්සනයි. ලස්සනයිනේ. ඒ මොකද්ද සොනාක්සි? ඇපල් පයිනැපල්. පයිනැපල් දැම්මම ඇන්දද? ලස්සනයි. ලස්සනයි. දැන් ඇපල් ගෙඩියට වෙලාව ඇති. දැන් අඳින්න ඉස්සෙල්ලා පිටුව අන්නාසි ගෙඩිය පිටුව පෙරලා ගන්න. අන්නාසි ගෙඩිය පිටුව පෙරලාගෙන මේ මංගාවක් තියෙන අන්නාසි ගෙඩියක් ඒක දිහාත් බලන්න. පොතේ තියෙන අන්නාසි ගෙඩිය දිහාත් බලන්න. ඒ විදිහටම අඳින්න අන්නාසි ගෙඩියක්. ඇඳලා පාට කරන්න. ලස්සනයි විහිණි. ඉතින් දැන් අන්නාසි ගෙඩිය පිටුව පෙරලාගෙන අන්නාසි ගෙඩිය බලාගෙන ඉක්මනට අඳින්න පිටුව පිරෙන්න වඳින්න. විහිණි ලස්සනයි. අන්නාසි ගෙඩිය දැන්
අන්නාසි ගෙඩිය විහාස් බලන්නකො හරි උනන්දුවෙන් වැඩ කරනවා අර බොරුනේ අම්මා කිව්වේ මිහිනි දැන් හරි ඇපල් ගෙඩිය ලස්සනයි අන්නාසි ගෙඩිය අඳින්න නැත්නම් පරක්කු වෙයි අන්නාසි ගෙඩිය කහ පාට ගන්න කොළ ටික කොළ පාට ගන්න අනිත් පොතේ අන්නාසි ගෙඩිය දිහා බලාගෙන කරන්න සොනක්සි ලස්සනයි ඔයාට හැබැයි ටිකක් වෙලා අතර බලාගෙන ඉන්න වෙනවා අනිත් පැත්ත එක්ක සොනක්සි තව කෙහෙල් ගෙඩියක් අඳින්නකෝ එතකන් තව කෙසෙල් ගෙඩියක් අඳින්න පිටුවේ ඉඩ තියෙනවනේ තව අඳින්න එතකොට ගොඩක් හොඳයි තව එකක් අඳින්න ඒකේ අන්නාසි ගෙඩිය ලස්සනට කහ පාටින් ගාන්න දැහැමි ලස්සනයි ලස්සනයි වැඩ කරන වෙලාවට පුටුවෙන් එහාට මෙහාට හැරෙන්න බෑ pineapple අන්නාසි pineapple අන්නාසි වලට කියන්නේ pineapple අම්මෝ අද හරියට වැඩ පොත් දෙකක් හැදුවානේ දැන් අනිත් පොතත් හදනවා හරියට වැඩ සොනක්සි ඔය තියන්නේ කෙසෙල් ඇවලියක් වගේ අන්න එහෙම අඳින්න පිටුව ඉඩ තියන්න එපා පළතුරු මම පිටුව පිරෙන්න අඳින්න කිව්වහම පිටුව පිරෙන්න එකක් අඳින්න ඕනේ නැත්නම් ඉඩ තියන්න නැතුව තව ටිකක් පුරව ගන්න ඕනේ එතකොට ඒක ඇස් දෙකට හොඳට බලනකොට ආස හිතෙනවා අම්මෝ මිහිනි ඔයා තනියෙන් දන්නාසි ගෙඩියෙන්ද හරි ලස්සනයි ඒකේ ලස්සන බලන්නකෝ මිහිනිගේ අන්නාසි ගෙඩිය අර පිරෙන්න තනියෙන් දැන්දේ අම්මා උදව් කරා කමන්නේ ඔයා ඉතින් ලබන අවුරුද්දේ මොන්ටිසෝරි යන්නනේ ඉන්නේ කමන්නේ අනිත් අයට උදව් කරන්න එපා ඔන්න පයිනැපල් අන්න බලන්නකො විහිණි ඉක්මනටම කරා ලස්සනයි අන්නාසි ගෙඩිය හරිම ලස්සනයි විහිණි හැමෝම පෙන්නන්න බලන්න අන්නාසි ගෙඩිය දැන් එක සැරේ පෙන්නන්න විහිණි හරි මිහිණි හරි ටිනුසි හරි සොනක්සි හරි දැහැමි හරි දැන් හරි දැන් ඊගා පිටුව ගන්න කෙසෙල් ගෙඩිය කෙසෙල් ඇවරියක් ඇඳක් කමන්නේ එක කෙසෙල් ගෙඩියක් ඇඳක් කමන්නේ කහ පාට ගන්න ඉතින් ලස්සනයි අන්නාසි ගෙඩිය ලොකුවට ඇඳලා හරි ලස්සනයි කෙසෙල් ගෙඩිය කෙසෙල් ඊගා පිටුවේ බනානා කෙසෙල් වලට කියන්නේ බනානා බනානා ඉදීච්ච කෙසෙල් ගෙඩියක් අඳින්න සොනක්සි ඔයාලට තව කෙසෙල් ගෙඩියක් ඇඳ හැකි මෙයාලත් එක්ක එතන ඉඩ තියෙනවා තව එකක් ඇඳලා පාට කන්ටක් ගාලා එතකොට ඔයාගේ පිටුව ලස්සනයි තව එකක් අඳින්න එතකොට ලස්සනයි දැහැමි ඔය කෙසෙල්ද කෙසෙල් නම් වෙන්න බෑ තව ටිකක් ලං කරන්න මට පැහැදිලි නෑ වගේ එකයි කෙසෙල් ඇවලියක් ඇඳලා තියෙන්නේ ලස්සනයි දැහැමි හරි කෙසෙල් ඇවලියක් හරි ලස්සනයි මොනක්ද තව කෙසෙල් ගෙඩියක් ඇඳලා පාට කරන්න බනානා අම්මලා පස්සේ උඩින් කෙසෙල් කියලා ලියලා යටින් බනානා කියලා ලියන්න. එතකොට ඔය පොත එක වසර දෙක වසර යනකොටත් බලන්න පාඩම් කරන්න පුළුවන්. ලස්සනයි සොනක්සි. හරිම ලස්සනයි. නම මතක තියාගන්න. කෙසෙල් වලට බනානා කියලා කියන්නේ. බනානා සොනක්සි ඔයාගේ ඇහෙන්නේ මයික් එක ඔෆ් වෙලා
සෝනාක්ෂිගේ මයික් එක ඔෆ් වෙලා තියෙන්නේ. තිදස් ලස්සනයි කෙසෙල් ගෙඩිය ලොකු කෙසෙල් ගෙඩියක්. එයා හැම වෙලාවෙම ලොකු පින්තූර අඳින්නේ. එහෙම තමයි හොඳ. ලොකු ඒවා ඇඳහම බලනකොට හොඳට මතක හිටිනවා ආස හිතෙනවා. හරි. ටීචර් ඔව්. කියන්න. මම තව ගෙඩියක් අඳලා යන්න. අඳින්නකෝ. එයා ඉක්මනට වැඩ කරනවානේ. ඒ හින්දා අඳින්නකෝ තව එකක්. මිහිනි ලස්සනයි. ඉදිච්ච කෙසෙල් ගෙඩියක් හරිම ලස්සනයි. අම්මෝ තිනුසි කෙසෙල් ඇවරියක් මැදලා. හරි ලස්සනයි. ලස්සනයි. මිහිනි බලන්න. ඔන්න දැන් ඔයාලගේ ඊගා පිටුවට යන්න හද විහාස් පෙන්වන්න අම්මෝ විහාස් කෙසෙල් ඇවරියක් මැදලා. ඕ කණ්ඩ හිතෙනවා මට ඒක. අනේ විහාස් ඔය කෙසෙල් ඇවරිය අරන් එන්න බයිද මෙහෙ? හරි ලස්සනයිනේ. දැන් හැමෝගෙම කෙසෙල් ඇවරි පෙන්වන්න බලන්න එක සැරේ. එක සැරේ පෙන්වන්න බලන්න. හරි ලස්සනයි අම්මෝ ඒව ලස්සන. හරිම ලස්සනයි. දැන් ඊළඟ පිටුව පෙරලා ගන්න. ඊළඟ පිටුව දොඩම් ගෙඩියක් අදින්න අනිත් තලෝපු දොඩම් ගෙඩිය බලාගෙන දොඩම් ගෙඩිය ඇඳලා කොලයක් ඇඳලා නැට්ට අඳින්න ලස්සනට තැඹිලි පාට කරන්න. ඔරේන්ජ් දොඩම් ගෙඩියට කියන්නේ ඔරේන්ජ්. මේ දොඩම් ගෙඩිය ඔරේන්ජ්. ඊළඟ පිටුවේ දොඩම් ගෙඩිය ඔරේන්ජ්. මේකේ කොළපට මෙදින්න නැත්තම්. දොඩම් ගෙඩිය ඊළඟ පිටුවේ දොඩම් වලට කියන්නේ ඔරේන්ජ්. තැඹිලි පාට ගාලා නැට්ට ඇඳලා කොලයක් ඇඳලා කොළ පාට ගාන්න. අනේ මට ආස හිතෙනවා දැන් ඔයාලගේ පළතුරු පොත් දෙක බලන්න. දැහැමි ලස්සනයි දොඩම් ගෙඩිය. හරිම ලස්සනයි. දොඩම් ගෙඩිය හරිම ලස්සනයි. හැමෝගෙම දොඩම් ගෙඩි පෙන්නන්න බලන්න. මිහිනිගෙත් ලස්සනයි. අම්මෝ කණ්ඩ හිතනවා දැහැමිගෙත් ලස්සනයි. සොනාක්ෂිගෙත් ලස්සනයි. සොනාක්ෂි පස්සේ ඔයාගේ පිටුවේ මට පේන විදිහට ඒ පිටුවේ තව ඉඩ ඉතුරු වෙලා තියෙන්නේ. ওই කෙසෙල් ගෙඩි එකේ දොඩම් ගෙඩිය ඇඳපු පිටුවේ පස්සේ ඔයා තව දොඩම් ගෙඩි ඇඳගෙන පුරව ගන්න ඒ පිටුවල. තව පළතුරු පුරව ගන්න පස්සේ ගෙදරදී අනිත් අයත් එහෙමයි ඉඩ තියෙන ඒවා කාගේද මිහිනිගෙත් එහෙමයි ඉඩ තියෙන ඒවා තව දොඩම් පස්සේ ඒ පිටුවේ ඇඳ ගන්න ඕනේ. කිස් තියන්න එපා. ඒ පොත ලස්සනයි එතකොට. මං ආසයි එහෙම. ඉඩ තියනවට කැමති නෑ. ගොඩක් ගොඩක් අඳින්න පුළුවන්. කෙසෙල් ගෙඩි ගොඩක් අඳින්න පුළුවන්. පිටුවේ ඉඩ තියනවා නම් ආයේ ඒ ගෙඩිය තව ඒ පළතුරු ඇඳලා සම්පූර්ණ කරගන්න. දැන් ඒ පොතත් හරි. මේකට වඩා ලස්සන අන්න පිටුව පිරෙන්නම දොඩම් ගෙඩියක් ඇඳලා හරි ලස්සනයි. අන්න එහෙම තමයි අඳින්න ඕනේ. දැන් මට ඔය පොතේ පිට කවරේ ඉඳන් පෙන්නගෙන යන්න ඕනේ. ඉස්සෙල්ලාම ඔයාලගේ තනියෙන් හදපු පළතුරු පොතේ පිට කවරේ පෙන්නන්න ඉස්සෙල්ලා මට හරි ආසයි බලන්න. අම්මෝ ලස්සන. ඔය පෙන්නන්න එක සැරේ විහාස් පෙන්නන්න දැන් වැඩේ නවත්තන්න. ඔය කරන වැඩේ පස්සේ කරන්න පුළුවන්. මම දැන් කියනකොට පෙන්නන්න. හොඳ පුතා වගේ පෙන්නන්න බලන්න මට හරි ආසයි. අම්මෝ ඒව ලස්සන. හරියට කඩෙන් ගත්ත පොතක් වගේ. හරිම ලස්සනයි. දැන් පෙන්නන්න පළවෙනි පිටුව පෙරලන්න. දැන් තනියෙන් පෙරලන්න දන්නවා. පළවෙනි පිටුව පෙරලන්න අඹ ගෙඩිය පෙන්නන්න මට. අඹ ගෙඩිය තියෙන පිටුව පෙන්නන්න. අම්මෝ සමහර අයගේ බාගෙට ඉදිච්ච අඹ, සමහර බබාලගේ හොඳට ඉදිච්ච අඹ. අම්මෝ එක එක සුවඳ මට දැන් අඹ සුවඳ එනවා. අඹ වලට කිව්වේ මැන්ගෝ කියලා. ඉංග්‍රීසියෙන් අඹ වලට කියන්නේ මැන්ගෝ කියලා. හරිම ලස්සනයි මේ පිටුව. ඕම් බලන්න චූටි බබාලගේ පිටුව. හරි ලස්සනයි.
ඊට පස්සේ ඇපල් පිටුව පෙරලන්න. ඊළඟ පිටුවේ ඇපල් පිටුව පෙරලන්න. මේක මතක් කරනකොට ඒක මතක් කරලා ඇපල් පිටුව. අම්මෝ ලස්සන. හරිම ලස්සනයි. ඇපල් පිටුව පුදුම ලස්සනක්. රතු පාටක හොඳට ඉදිලා කන්න හිතෙනවා දැන්. ඇපල් පිටුවක් හරිම ලස්සනයි. දැන් මට පෙන්වන්න අන්නාසි පිටුව. පයිනැපල්. අම්මෝ ලස්සන. පයිනැපල්. හරිම ලස්සනයි. පයිනැපල් හරිම ලස්සනයි. ඊළඟට පෙන්වන්න කෙසෙල් පිටුව. කෙසෙල් ගෙඩි. බනනා. හරිම ලස්සනයි. කෙසෙල් ගෙඩි සුවඳක් එනවා. හරිම ලස්සනයි. දැන් ඊගාට පෙන්වන්න දොඩම් පිටුව. ඔරේන්ජ්. ඔරේන්ජ්. අම්මෝ ලස්සන. දැන් ඉතින් පුදුම ආසාවක් හිතෙන්නේ. ඔයාලා ගාව පොත් දෙකක් තියෙනවා. එකක් පළතුරු අලෝපු පොත, අනිත් එක පළතුරු තනියෙන් ඇඳපු පොත. හොඳට පරිස්සම් කරගන්න. ෆෘට්ස් කියන්නේ පළතුරු ඉස්සරහින් පිටුවේ අම්මලාට කියලා ෆෘට්ස් කියලා ලියා ගන්න. ඊට පස්සේ එක පළතුරක් ගාන ඉංග්‍රීසියෙන් පාඩම් කරගන්න. තනියෙන් ඉඳ තියෙන තැන්වල ඒ පළතුරු මදි ටික සම්පූර්ණ කරලා පාඩම් කරලා ලස්සන කරලා තියාගන්න. ඒ පොත හරිනේ. දැන් පළතුරු පොත් දෙක පැත්තකින් තියන්න. පළතුරු පොත් දෙක පැත්තකින් තියන්න. තියලා පී අකුර ගන්න. පී අකුර. පී අකුර තියපු පොලේ ගන්න. උනේ ගන්න ඉතින් මේක එහාට දෙන්නේ. තව දිගට යවන්නද? පී අකුර ගන්න. පෙරලන්න කොහොමද? ඔන්න මගේ P අකුරක් තියෙනවා capital P simple P අකුරු දෙකක් තියෙනවා capital P simple P පොඩ්ඩක් මෙහෙ බලන්න මගේ capital P අකුර red color ගාලා තියෙන්නේ simple P අකුර නම් තියෙන්නේ black color වලින් දැන් අපි capital P අකුරක් නේ ඇඳලා තියෙන්නේ එතකොට P අකුරෙන් එන වචන තියෙනවා මේ ඉන්නේ මොනරෙක් ඉන්නවා මොනරට කියන්නේ peacock ඒ නමේ ඉස්සරහ අකුර P ඒ නමේ ඉස්සරහ අකුර P peacock කියන්නේ මොනරා බලන්නකො මොනරගේ ලස්සන මේ පිල් විදාගෙන ඉන්නවා හරිම ලස්සනයි මොනරා peacock කියන්නේ මොනරා මේන් ඉන්නවා මා බෝලයක් වගේ ඌරේ අපේ යාගේ ලොකු බඩත් ලොකුයි ඇඟත් ලොකුයි ඔක්කොම ලොකුයි ඌරට කියන්නේ pig කියලා pig කියන්නේ ඌරා මේ මොකද්ද අපි ලියන පෑනට කියන්නේ pen කියලා මොකක්ද පුතේ පෑනට කියන්නේ pen කියලා මේන් ඉන්නවා ගිරවේ අම්මෝ එයාගේ ලස්සන හරි ලස්සනයිනේ ගිරවා බලන්නකො මට ගිරවට අම්මෝ සින්දුවක් මතක් වුණානේ මං චුට්ටක් සින්දුව කියලා ඉන්නද අහගෙන ඉන්නවද රතු පාටයි ඇඟ කොළ පාටයි ලස්සන මලක් වගේ ඇඳුමක් ඇඳගෙන මාලය බැඳගෙන ගමනක් යන්න වගේ ඔට රතු පාටයි ඇඟ කොළ පාටයි ලස්සන මලක් වගේ ඇඳුමක් ඇඳගෙන මාලය බැඳගෙන ගමනක් යන්න වගේ ඕන් ගිරවට සින්දුවකුත් කිව්වා අපි ඒ සින්දුව පුරුදු වෙමු පස්සේ දැන් ඔන්න පැරට් කියන්නේ ගිරවා පැරට් ගිරවට කියන්නේ පැරට් කියලා දැන් හරි දැන් මේ P අකුර රතු පාටින් පාට කරන්න red color P අකුර රතු P අකුර red color ගන්න ඒ P අකුර red color ගන්න පොඩි මියුසික් එකක් ගියා එයාවන් නැතුව ගානවා ළමයෝ. නමේ ඉන්නේ පේන ගන්න
ඒක මොන අකුරද පාට කරන්නේ? P අකුර P අකුර red color ගන්න. red color ගන්න. අම්මෝ විහිලි ලස්සනයි P අකුර ඉක්මනට ගන්න. විහිලි red color ගන්න P අකුරේ. ලස්සනයි. කොනක්සි ගාලත් ඉවරයි. හරිම ලස්සනයි. ලස්සනයි. මිහිනිත් ඉවරයි. හරිම ලස්සනයි. අපි අකුර P හරි ලස්සනයි. P අකුර. මොකද්ද ඒ අකුර? අකුර P P කැපිටල් P අකුර. අම්මෝ විහාස් හරිම ලස්සනයි. විහාස් ඔය වැඩ කරන්නේ නැහැ කියලා අම්මා කිව්වට අම්මා වෙන්න ඇති වැඩ කරන්නේ නැත්තේ නේද විහාස්? ඔයා නම් නියමට වැඩ කරනවා හොඳ පුතෙක් නේ. හරිම හොඳයි. අම්මා කොහොමද කියන්නේ? බලන්නකො වැඩ නියමට කරනවා විහාස් අද. හරි දක්ෂයි එයා. හොඳට මතක ශක්තිය තියෙනවා. කියන දේ අහනවා. තිනුසි හරිම ලස්සනයි. අම්මෝ P අකුර ගොඩක් ලොකුයි. ලස්සනයි. දැහැමිගෙත් හරිම ලස්සනයි. P අකුර ලස්සනයි. ඔන්න P අකුරෙන් මම ආයේ වචන ටික කියනවා. පස්සේ පින්තූර හොයාගන්න ඕනේ. පීකොක්. පීකොක් කියන්නේ මොනරා? පික්. පික් කියන්නේ ඌරා. පෙන් කියන්නේ පෑන. පැරට් කියන්නේ ගිරවා. අන්න මිහිනිගාව ලස්සන පීකොක් කෙනෙක් ඉන්නවා මිහිනිගාව. හරිම ලස්සනයි. මිහිනියාම් බලන්න පෙන්නනවා. පැරට් කෙනෙකුත් ඉන්නවා. ගිරවෙකුත් ඉන්නවා. හරි ලස්සනයි. දැන් ඔයාලට මං කියනවා ඔතන ගිරවෙක් අඳින්න කියලා. මම දැන් ගිරව සින්දුවෙන් කිව්වා ගිරවගේ හැටි. ඔන්න සින්දුවෙන් අහගෙන ගිරව අඳින්න පුළුවන් විදියට ගිරව අඳින්න කුරුල්ලෙක් අඳිනවා වගේ අඳින්න පුළුවන් නේ. ඔන්න අඳින්න දැන් බෑ කියන්න එපා. පින්තූර තියනවා නම් පින්තූර දිහා බලාගෙන අඳින්න. ඔන්න මං සින්දුව ආයේ කියනවා. සින්දුවෙන් ඒ ගිරව ගැන කියවෙනවා. කොටේ මොන පාටද කියලා කියවෙනවා. අන්න ලස්සනයි. ලස්සන මොනරෙක් ඉන්නව නේද? හරි ලස්සනයි පීකොක් ඔයාගේ. හරිම ලස්සනයි. පීකොක් හරිම ලස්සනයි. ඔන්න මම දැන් ගිරව ගැන සින්දුව කියනවා. සින්දුවේ ගිරවගේ කොටේ පාට, ඇඟේ පාට ඔක්කොම කියවෙනවා. ඕන් ගිරවෙක් ඉන්නවා බලන්න. ඔන්න මම සින්දුව කියනවා. කොට රතු පාටයි. දැන් ඔන්න ගිරවගේ හොට රතු පාට වෙන්න ඕනේ. ඇඟ කොළ පාටයි. ගිරවගේ ඇඟ කොළ පාට ගන්නේ. කොට රතු පාටයි. ඇඟ කොළ පාටයි. ලස්සන මලක් වගේ. ඇඳුමක් අඳගෙන මාලය බැඳගෙන ගමනක් යන්න වගේ. හරිනේ දැන් සින්දුවෙනුත් කියවෙනවා හොට රතු පාටයි ඇඟ කොළ පාටයි මාලෙකුත් බැඳලා ඉන්නේ බෙල්ලේ. බෙල්ලේ රතු පාට මාලයක් අඳින්න ඕනේ ගිරවගේ. ඊළඟට බෙල්ලේ රතු පාට මාලයක් අඳින්න හොට රතු පාට ගන්න ඇඟ කොළ පාට ගන්න. එතකොට තමයි ගිරව ලස්සන. පැරට්. ගිරවට කියන්නේ පැරට් කියලා. බලන්න සොනක්සිගේ සොනක්සි ලස්සන ගිරවෙක් ඇඳලා. ඔය ඉන්නේ මංගාව ගිරවෙක්. පේනවද? පේනවද ගිරවා? ඕම් බලන්නකො මංගාව ගිරවෙක් ඉන්නවානේ හොට රතු පාටයි. එයාගේ බෙල්ලේ මාලෙකුත් තියෙනවා. මංගාව ඉන්න ගිරවා ලොකු ගිරවෙක් අර හරි ලස්සනයි. අනේ ආස හිතෙනවා යාට. මිහිනි ලස්සනයි වාගේ ගිරවා. ඔව්. දැහැමිගෙත් ලස්සනයි. හොට රතු පාටයි බෙල්ලේ මාලේ රතු පාටයි ඇඟ කොළ පාටයි. ඔව් ඔව් ඉරව ගන්නකො කොළ පාට දැනට දැනට කොළ පාට ගාමු අපි. සින්දුව මතකද දැන් ඔයාලට? ගිරවගේ සින්දුව මතකද? හොට රතු පාටයි ඇඟ කොළ පාටයි ලස්සන මලක් වගේ ඇඳුමක් ඇඳගෙන
කියවෙනවා. මං කියනකොට ඒක අම්මලා දන්නේ නැති අය ඉන්නවනම් ලියා ගන්න. ඔට රතු පාටයි ඇඟ කොළ පාටයි ලස්සන මලක් වගේ ඇඳුමක් ඇඳගෙන මාලය වැටගෙන ගමනක් යන්න වගේ. දැන් හරි ඔන්න ගිරවට සින්දුවකුත් කිව්වා. ගිරවට කියන්නේ පැරට්. අනිත් පින්තූර ටික වෙලාවේ පී අකුර ගාවින් අලව ගන්න. පීකොක් පෙන් පික් මේ පින්තූර ටික අලවගෙන පාඩම් කරගන්න පී අකුරත් එක්ක. හරිද? දැන් පී අකුර හොඳට මතකයි. දැන් අපි ඒක පැත්තකින් තියමු මේ පොත. මට ගිරව් ටික පෙන්නන්න. අනේ සෝරි. මට ගිරව් ටික පෙන්නන්න පැරට් හැමෝම එක සැරේ පෙන්නන්න බලන්න ආසයි බලන්න. අම්මෝ ලස්සන. දිදස් ඔයාගේ ගිරවත් ලස්සනයි. අම්මෝ මිහිණිගේ ගිරවත් හරිම ලස්සනයි. පියාස් ඔයාගේ ගිරවත් හරිම ලස්සනයි. මිහිණිගෙත් ලස්සනයි. දැහැමිගෙත් ලස්සනයි. හරිම ලස්සන ගිරව් ටිකක් ඉන්නේ ඔය ඇන්දේ. එහෙම තමයි අඳින්න ඕනේ. කවුරුවත් බෑ කිව්වේ නෑ. මං කියන්නේ මොනවද ඕනම දෙයක් කරනවා. බෑ කියන්නේ නෑ. මේක කරන්න බෑ කිය කවුරුත් අඬන්නේ නෑ. හරිම හොඳ බබාලා ටිකක් ඉන්නේ. දැන් අපි ඒක පැත්තකින් තියමු. තියලා ගන්න බලන්න අද අකුර තියනවා වයන්න. වයන්න තියනවා අද. ගන්න බලන්න වයන්න. වයන්න ගන්න බලන්න. ගත්තද අකුර? අකුර දිහා හොඳට බලන්නකො වයන්න දිහා හොඳට බලන්න. හොඳට බලා ගන්න. මොකක්ද මේ අකුර? වයන්න. ඔහොම ඉන්න මගෙත් වයන්න පෙන්නනකම් ඔහොම ඉන්න මංගාත් වයන්නක්. ඔමින්ද ඔන්න මගේ වයන්න පේනවද? මෙන්න මෙතනින් පටන් අරන් තමයි මම වයන්න ඇන්දේ. මෙතන මේ බිඳුවක් තියෙනවනේ. ඒ බිඳුවෙන් පටන් අරන් තමයි ඔහොම ගිහිල්ලා වයන්න ඇන්දේ. ඔහොම ගිහින් බලන්න ඉවර වෙන හැටි වයන්න ඔන්න ඔහොම ගිහින් තමයි වයන්න ඉවර වුනේ. ඔන්න දැන් මම වයන්නට මොකද කරන්නේ බලන්න. ඔම් බලන්න. මෙතනින් පටන් අරන් ඔන්න වයන්න යනවා ඊයේ. වයන්න දිගේ දැන් බෝල අඳින්න. ඔන්න බෝල පේලියක් යනවා. මෙතනින් පටන් ගන්නේ. වයන්නේ බිඳුව ගාවින් පටන් ගන්නේ. දැන් යන්න බෝල. ඔන්න බෝල පේලියක් යනවා. වයන්න දිගේ බෝල පේලියක් යනවා. බෝල පේලියක් යනවා. ඔන්න යනවා බෝල පේලියක් යනවා. ඔන්න බෝල පේලියක් යනවා. මොකක්ද ඒ අකුර? වයන්න. හොඳ පුතා. ඔව්. අනේ මට බැරි වුණානේ දිනන්න අපරාදේ. හරි ලස්සනයි. ඕම් බලන්න මට දිනන්න බැරි වුණානේ. වැඩි ආසාවක් දිනලා ඉවරයි. වයන්න හරිම ලස්සනයි. ඕම් බලන්න මට බැරි වුණානේ ඒක කරන්න. ඔන්න වැඩේ. හරි. මගේ දැන් තමයි ඉවරන්නේ. ටිනුසි බලන්න අන්න ටිනුසිත් ඉවරයි. හරිම ලස්සනයි. ටිනුසිත් ඉවර වුණානේ. නේද? ඔන්න මම ඊගාව අනිත් වයන්න ළඟට යනවා. ඔන්න තව වයන්නක් ලියනවා බලාගන්න. අනිත් වයන්න. දැන් ඒ වයන්නට මොකද කරන්නේ බලමු. මෙතනින් තමයි වයන්න ලියන්න පටන් ගන්නෙ.
ඔන්න ඒක දිගේ යනවා ඉරි කෑලි යනවා ඔන්න යනවා. ඕන් ඉරි කෑලි යන්නේ වයන්න දිගේ. ඕන් ඉරි කෑලි යනවා. වයන්න දිගේ ඉරි කෑලි යන්නේ. ඔන්න ඉරි කෑලි යනවා. වයන්න දිගේ ඉරි කෑලි යන්නේ. හරියට පටන් ගන්න තැනින් පටන් ගන්න. මම දිනුවා. අද මං ඔන්න දිනුවා. ඇයි? තිදැස් ලස්සනයි. හරිම ලස්සනයි. දැන් ඉරි කෑලි ගියා නේද? හරිම ලස්සනයි. අම්මෝ ලස්සන. හරි ලස්සනයි. දැන් කඩිරි දිගේ තියෙන වයන්න ගන්න. කඩිරි දිගේ යන වයන්න ගන්න. ඒකේ පටන් ගන්න මෙතනින් බිඳුව ගාවින් පටන් අරන් කඩිරි දිගේ හිමින් සැරේ අපි යන් වයන්න දිගේ කඩිරි දිගේ ඇඳගෙන හිමින් යන් පිට යන්න නැති වෙන්න හිමින් සැරේ කඩිරි දිගේ ඇඳගෙන යන්න. හිමින් සැරේ යන් කලබල වෙන්න එපා. හිමින් යන් අපි ඕන් යනවා හිමින් සැරේ. ඔන්න ගියා. හරි නේද? ඇයි? ලස්සනයි. සොනක්සිත් හරි. හරිම ලස්සනයි. very beautiful. ලස්සනයි. මිහිනිත් හරි. ඔය ඇතලා තියෙන ලස්සනට වයන්න වයන්න වයන්නෙන් එන වචන තියෙනවා. වතුර වල වහිනවා. වයන්නෙන් වචන හොඳට බලාගන්න. දැන් වයන්න මහත් වෙලා ඉන්නවා බලන්න අනිත් එකේ. හොඳට කාලා බඩ පිල්ල මහත් වෙච්ච වයන්නක් තියෙනව නේද? ආගේ වයන්න අරගෙන කොළ පාට ගන්න. green color ගන්න. ඒ වයන්නේ green color ගන්න. වැඩ ඉවරුණාට පස්සේ කතාන්තර පොත්වල පත්තර පිටුවල වයන්න තියෙන තැන් හොය රවුම් කරන්න. හරිද? වයන්න තියෙන තැන් හොය රවුම් කරගන්න. වයන්න හදලා ගන්න. අකුරු ලියන්න යන්න එපා. මොකද්ද ඔය අකුර තුනක් කී? දැහැමි ඔයාට බැරි වුණ ටික ඊයේ ටික බලලා කරගන්න. තොනක්සිට ලස්සනයි පිටුව පිරෙන්නම පාට කරලා ලස්සනයි. ඉනසිකෙත් ලස්සනයි. වයන්න දැන් අද ඉවරුණ ගමන් පත්තර පිටුවක් ඔය පරණ පත්තර පිටුවක් හරි හොයලා වයන්න රවුම් කරන්න. වයන්න හොයා රවුම් කරන්න. එතකොට තමයි පුළුවන් වෙන්නේ. ඒවා ගෙදරදී කරගන්න ඕනේ. කියන ඒවා හරියට කරොත් තමයි ඔයාලට පුළුවන් වෙන්නේ. මිහිනි ලස්සනයි. හරිම ලස්සනයි මිහිනි.
වයන්න ලස්සනයි. නිදස් ලස්සනයි. ලස්සනයි. Hatian. ලස්සනයි. හරිද? ඇයි? කොළ පාටි. වයන්න කොළ පාට ගන්න. Yang kata gana? Yang kata gana kira? හරිද? ඉවරයි නේද දැන්? පාට කරලා ඉවර නම් මට පෙන්නන්න බලන්න වයන්න. එක සැරේ පෙන්නන්න. වයන්න පෙන්නන්න. බලන්න හැමෝගෙම අනේ හරි ලස්සනයි. හොඳට කරලා හොඳ බබාලා ටිකක් ඉන්නේ මං ගොඩාක් ආදරෙයි. බලන්නකො කියන හැම වැඩේම කවුරුත් නොකර ඉන්නේ නැහනේ. කොච්චර හොඳ බබාලාද බලන්න. ළඟ හිටියනම් වඩා ගන්නවා මම. ඇත්තමයි. හරිම ලස්සනයි. ඔන්න බලන්න හරි වයන්න තියන්න දැන් වයන්නෙන් පින්තූර අලව ගන්න. ඔය පොතේ ඉඩ තියෙන තැන්වල වතුර තියෙන මොකක් හරි විලක් හරි අලවන්න පුළුවන් වයන්නෙන් පින්තූර ටිකක් හොයලා අලව ගන්න. හරිද? දැන් මේක දිහා පොඩ්ඩක් බලන්න අම්මලා බලා ගන්න පොඩ්ඩක්. parts of the body ශරීරයේ කොටස් මේ මම දෙකයි මෙතන පෙන්නලා තියෙන්නේ. මවුත් එකයි නෝස් එකයි විතරයි. අම්මලා ඒකෝ කොළ නමලා parts of the body කියලා ඉස්සරහින් ලියලා පිටුවකට මවුත් එකක් ගානේ. නෝස් එකක්, අයිස් එක. ඊකට ෆේස් එක, හෙඩ් එක, hand, leg, chest ඒ වගේ පින්තූර පිටුවෙන් පිටුව අලවලා මෙයාලට පාඩම් කරන්න දෙන්න. පොතක් හදාගන්න parts of the body කියලා මේක බලාගෙන ලියාගන්න parts of the body කියලා මේ පිට කවරේ ලියාගෙන පිටුවෙන් පිටුව එක පිටුවකට මවුත් එක අනිත් පිටුවේ නෝස් එක අලවන්න පින්තූර හොයාගෙන කඩෙන් ගන්නවා නම් එහෙමයි පත්තර වලින් හොයනවා නම් එහෙමයි එක පිටුවක මවුත් එක අලවන්න කට අනිත් පිටුවේ නහය අනිත් පිටුවේ ඔළුව අනිත් පිටුවේ දත් අනිත් පිටුවේ මූණ ඒ වගේ ශරීරයේ කොටස් ටික එක පිටුවෙන් පිටුව අලවලා පාඩම් කරවන්න. එහෙම ලේසි ඒක. එතකොට හොඳට මතක හිටිනවා පින්තූර බලන ගමන් ඒක මතක හිටිනවා. හරිද? ඔන්න එතකොට අපිට පළතුරු පොතකුත් තනියෙන් හැදුවා. එදා ඉලක්කම් පොතක් තනියෙන් හැදුවා. දැන් ශරීරයේ තියෙන කොටස් වලින් අම්මලා පොතක් හදලා දුන්නාම ඒකත් පාඩම් කරගන්න පුළුවන්. නේද? දැන් අපිට අදට ඇති නේද? අඩුපාඩු පළතුරු පොතේ හිස්තැන් තියෙන ඒවා පළතුරු ඇඳගන්න, ලස්සනට පාට කරන්න, ඉංග්‍රීසි අකුර P අකුරෙන් වචන පාඩම් කරගන්න. ඒ ටික ඔක්කොම කරන්න. හිටවපු පැලේට ආදරෙන් සලකන්න, වතුර දාන්න, පොර දාන්න, කතා කරන්න. එතකොට යා ඉක්මනට ලොකු වෙයි. තව සතියකින් විතර මට මේ පැලේ ෆොටෝ එකක් බලන්න ආසයි. කොච්චර ලොකු වෙලාද කියලා බලන්න. හරිනේ? එහෙනම් අපි දැන් යමු නේද? තව යාළුවෝ ඉන්නෝ නම් ගෙවල් ළඟ එයාලටත් උගන්වන්න මම මේ උගන්වන ඒවා කියලා දෙන්න. ඔයාලා ඉගෙන ගන්න ඒවා යාළුවන්ටත් කියලා දෙන්න. එතකොට ආසයිනේ. නේද? දැන් අපි එහෙනම් ආයෙ දවසක හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. Ayubowan teacher. Goodbye. Goodbye children. Goodbye. Goodbye.